අපි දන්නවා හැම ජීවමාන දෙයක්ම වර්ධනය වෙනවා, වැවෙනවා. දේව සභාව ජීවමානයි. ඇයි? දේව සභාවේ හිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, මළවුන්ගෙන් නැගිට්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හිස. ජීවත් වෙන අපි උන්වහන්සේගේ ශරීරය සහ ශරීරයේ අවයවයන්. එහෙනම් මේ ශරීරය නැත්තම් දේව සභාව දවස ගානේ වර්ධනය වෙනවා. මගේ සහෝදරය සහෝදරිය, සභා වර්ධනය ගැන විවිධ දේවල්, විවිධ අධ්‍යයන මිනිස්සු කරනවා. ඒවා හරි. ක්‍රියාපොතේ 2වෙනි පරිච්ඡේදයේ 42 වෙනි පදේ පෙන්නනවා දේව සභාවේ ගුණාත්මක වර්ධනය සිදුවෙන පැතිකඩයන් කීපයක්. මේ ගුණාත්මක වර්ධනයෙන් තොරව සංඛ්‍යාත්මකව වර්ධනය වීම නිෂ්ඵල දෙයක් මගේ සහෝදරය සහෝදරිය. ක්‍රියා 2:42 කියනවා තවද ඔහු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගීකමෙහිද රොටි කැඩීමෙහිද යාඥාවලද ස්ථීර ලෙස පැවතුනාහ. මේ මුල් සභාවේ ගුණාත්මක වර්ධනයට බලපෑමක් කරපු කාරණාවක්. මගේ සහෝදර සහෝදරිය, ඔබගේ මගේ ප්‍රාදේශීය සභාව වර්ධනය වෙන්නෙත් මේ විදිහටම තමයි. ඔබගේ මගේ ජීවිතේ ගුණාත්මක භාවය වර්ධනය වෙන්නෙත් මේ විදිහටම තමයි. මොකද ඔබයි මමයි සභාව. මගේ සහෝදරය සහෝදරිය, දේව වචනයත් එක්ක ඔබගේ මගේ සම්බන්ධතාවය කොහොමද? දේව සභාවේ ගුණාත්මක වර්ධනයට නම් දේව වචනේ එතන ඉගැන්වීම් කරන තැනක් වෙන්න ඕනේ. දේව වචනේ ඉගැන්වුවා උන්වහන්සේගේ දාසියෝ ගිය හැම තැනකම සුභාරංචිය ප්‍රකාශ කරා. රෝගීන් සුව කරන්න ගියේ නෑ ගිය හැම තැනකම. හාස්කම් කරන්න ගියේ නෑ ගිය හැම තැනකම. දේව වචනේ ප්‍රකාශ කරා. දේව වචනේ අහපු මිනිස්යන්ගේ ජීවිත වෙනස් වුණා. ඒ ජීවිතවල පුදුම හාස්කම් සිද්ධ වුණා. මගේ සහෝදරය සහෝදරිය, ඔබගේ මගේ සභාවේ මේ ගුණාත්මක වර්ධනයට මේ කාරණේ කොයි විදිහටද බලපාලා තියෙන්නේ? ඒගොල්ලන්ගේ සහභාගීත්වය, දේව සභාවේ එකිනෙකා අතර තියෙන්න ඕනේ බැඳීම, සහභාගීත්වය දේව සභාවේ ගුණාත්මක වර්ධනයට බලපෑමක් කරනවා මගේ සහෝදරය සහෝදරිය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව සිහි කිරීම, ආදරය ගැන කතා කරනවා. යේසුස් වහන්සේගේ ආදරය, පූජාව සිහි කරනකොට ආදරය අමතක කරන්න බෑ. උන්වහන්සේගේ ජීවිතේ දෙන තරම් ලෝකයට ප්‍රේම කරා. ඒ ආදරය ගුණාත්මක වර්ධනයට වැදගත්. එක රොටිය, එක කුසලානේ, එකඟකම, මේක ගුණාත්මක වර්ධනයට වැදගත් දේව සභාවේ. අවසානයේ කොටස කියනවා යාඥාවල් වල අකණ්ඩව පැවතුනා කියලා. මගේ සහෝදරය සහෝදරි, අකණ්ඩ යාඥා ජීවිතයේ ඔබගේ මගේ සභාවේ අකණ්ඩ යාඥාව. කොයිතරම් දේවල් ක්‍රියාපොතේ සිද්ධ වුණාද මේ යාඥාවේ තිබිච්ච ප්‍රතිඵල ඔබට මට කොයිතරම් අවස්ථාවල් වලින් පේනවද? ඉතින් ඔබගේ මගේ ජීවිතයේ ගුණාත්මක වර්ධනයට සහ ඔබගේ මගේ සභාවේ ගුණාත්මක වර්ධනයට මේ කාරණාවල් අත්‍යවශ්‍යයි. මේවා නැතුව සංඛ්‍යාත්මක වර්ධනය නිෂ්ඵලයි. ඒක පවතින වර්ධනයක් නෙමෙයි. ඉතින් ඔබයි මමයි දවස ගානේ අපේ ජීවිතයට මේ කාරණාවල් වලින් පොහොසත් වෙමු. ඔබට ජේසු පීඨයි. සුබ දවසක්.